Hiru FM Morning Show. 非常困苦的雷公紧张战果，他的娃娃他是毛黑毛细到陪我也换呀，The whole speaking 战场紧张。東京でビコカウダイが Hello. කතා කරනවා. ඔයා මේ දවස්වල රසාවක් හොයනවා නේද? මම ජපාන් කම්පැනි එකකින් කතා කරන්නේ පුතා පොඩි ඉන්ටර්විව් එකකට. ජපාන් රැකියාවක් ඒක නේද මිස් කතා කරන්නේ? ඔව්. හරි. මිස් කියනවා මොකද්ද? මම අකිතා. හයි දේශා. මොනවද පුතා වගේ තියෙන ක්වොලිෆිකේෂන් ජපාන් භාෂාව සම්බන්ධයෙන්? මිස් මම ජපාන් භාෂාව ඉගෙනගෙන තියෙනවා. බොහොම හොඳයි. හොඳටම නෙමෙයි සත්‍ය සාමාන්‍ය තරමින් මට ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් ඉරගණ කතගණ කෝඩි දෙක පුළුවන් කන්ජි අකුරු 126ක් ඉගෙනගෙන තියෙනවා. බොහොම හොඳයි. Thank you. මට පොඩ්ඩක් පුතා ඔයා ගැන ජපාන් වලින් හැඳින්වීමක් කරන්න පුළුවන්ද? 私のコツは37歳です。私はイティアカワヤです。私のお骨は37歳です。私はスリランカ人です。පුතා හැමතිස්සම දැස් කියලා ඉවර කරන්න එපා. මොකද එතකොට වාස්වාදීනවා. එහෙම කියන්නේ නේද? දැන් ඔයාට ජපාන් ලියන්න පුළුවන්ද? ඔව් ලියන්න පුළුවන් නම් මම අකුරක් කිව්වොත් පුතාට ඒක ලියන විදිහ කියලා පෙන්වන්න පුළුවන්ද? තවත් නම් කියන්න බලන්න. මුද්දට නයන්න. දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ඉරක් ගහලා උඩට අරන් කොහොම පල්ලෙහාට අරගෙන ආයි වම් පැත්තට අරගෙන ගැටයක් වගේ දාලා. එක ගැටයක් නෙමෙයි පුතා එතනට ගැට දෙකක් එන්න ඕනේ. ඔව්. හරි එහෙනම් අම්බ බයන්න ලියන්නේ කොහමද? හිරගෙන අකුරක් නේද? ඔව් වෙන්නේ නැති වෙන්නේ. වම් පැත්තෙන් ඉරක් ගහලා ආයි දකුණු පැත්තෙන් උඩින් ඉඳලා පල්ලෙහාට ඉරක් ගහලා යටින් ගැටයක් දාලා ආයි මැද්දෙන් කපනවා. බොහොම හොඳයි. පුතා මේ ඉන්ටර්විව් එක පාස් වුණොත් ඔයාට ජොබ් එක ෂුවර්. Thank you. ඔයා ජපාන් වචන ඔක්කොම දන්නවද? ඔක්කොම නම් දන්නේ නැහැ අපිට අර ක්ලාස් එකේ කියලා ඉන්නේ දිනදා ඕමනා වෙන වචන ටික තමයි. ඕකේ පුතා මම ඔයාගෙන් ජපාන් වචන 5ක් අහනවා. ඒවල සිංහල තේරුම කියන්න ඕනේ. හරි මිස් කියන්න. තිමෙයි මස්කේ. තමන් එච්චරම මතකෙට එන්නේ නැහැ. ඇත්තම කියන්න ඒක නම් එච්චරම මතකෙට එන්නේ නැහැ. right. තාවතෙන් දෙකම ගන්නත් මිස් මම දන්නවට කියන්නේ. ඊළඟට කක්කේ මස්තයි. ලියනවා දැන් මොනවා හරි දෙයක් ලියුමක් වගේ දෙයක් ලියනවා. ඔව් ළඟට ඇවිල්ලා තියෙන්නේ කක්කේ මස්තයි. ලියුමක් දැන් මම අපි කලකලා තෙගමියෝ කක්කේ මස් කියලා කියන ලියුමක් ලියනවා. බොහොම හොඳයි. ඊළඟ එක පුතා. ඉසංසයි. ලියුමක් බලනවා වගේ එකක්. බොහොම හොඳයි. ඊළඟ එක පුතා. කැතකලයි. පොඩි ළමයි ගැන කතා කරනකොට තමයි මේ වචනය ගොඩක් කියන්නේ. කැතකලයි. ඒක නම් දන්නේ නැහැ. ඒක වචන මතක නැහැ. Right. Last one. Bensualahey. කියන්නේ ගොඩක් කියන්නේ විශේෂ කරද මහන්සිද කියලා වගේ තේරුමක්. ඒක හරියට. තව මිස් මම දන්න වචනයක් කියනවා මේ ආපුවා මට මතක් වුණේ දැන් ගොඩක් කාලෙකින් අපේ තුන් යාළුවෙක් හරියදී හිතවත් දන්න කෙනෙක් හමාම ගොඩක් කාලෙකින් මේ හම්බුනේ කියලා අපිට සිංහලෙන් අහන්නේ. ඔව්. ජපනීස් වලින් අහන්නේ සිබරාකෝ දුස්නේ කියලා. හරියටම හරි පුතා. බොහොම හොඳයි. ගොඩක් කාලෙකින් මේ කියලා. දැන් මේ තව වචනයක් මට මතකයි. මේ මොන මල වැඩයක්ද බලන්න. මොකද පුතා කියන්න බලන්න. දැන් අර ගොඩක් ඥානවන්ත පුද්ගලෙක් ගොඩක් මොලේ තියෙනවනේ කියලා කියන්නේ. අතමගා ඊදිස් කියලා කියන්නේ නේද? අතමගා හෙයිද. ඒ කියන්නේ පුතා ළමයා ළඟ ඉන්නවා නම් අතමගා හෙයිද. ළමයා දුර ඉන්නවා නම් අතමගා හොයිද. ඒත් වගේ. හරි පුතා එහෙනම් අද ඉන්ටර්විව් එක ඉවරයි. ඔයා බොහොම හොඳයි ඉන්ටර්විව් එක කරා පුතා. Thank you. ඔයාව තේරිලා නම් මම ඔයාට කෝල් කරන්න. එහෙනම් පුතා අපි ජපාන් වලින්ම සමුගමු. කියන අවස්ථාව හැටියට මම ගොඩක් වචන කියන්න තියෙනවා දැන් මට හිතෙන විදිහට මේ වෙලාවේ කියන්න හොඳයි දෝමෝ අරිගාතෝ ගොසයිමස් කිය. බොහොම හොඳයි. ඕකේ දෝමෝ අරිගාතෝ ගොසයිමස්. දැන් හරි. දැන් හොඳට මැටි ජපාන්. දැන් අපි සිංහලෙන් සමුගමු පුතා. හොඳයි මිස්නම් කෝල් එකක් දෙන්නකෝ. ඕකේ අරිගාතෝ. ඕකේ අරිගාතෝ. Tokyo de bigo kaudai. Hiru
Who speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hero FM